උත්සව සමයක් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ සහ මඟ පෙන්වීම යටතේ සමස්ත රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තිබෙනා වූ සෑම පොලිස් ස්ථානයක්ම ඔබ දන්නවා පොලිස් ස්ථාන 608ක් තියෙනවා. මේ හැම පොලිස් ස්ථානයකින්ම අතිරේක පොලිස් බල ඇණි යොදලා මේ ඔබගේ ගමේ ආරක්ෂාවට ඔබගේ ආරක්ෂාවට හුදෙක්ම මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා මේ නිලධාරීන් කැප වෙලා තියෙනවා. ඒ වගේම මේ උත්සව සමයේදී 7500ක රථවාහන නිලධාරීන් ප්‍රමාණයක් සමස්ත රටේ රථවාහන සැලසුම් එහෙම නැත්නම් රථවාහන කළමනාකරණය සඳහා අපි යොදවලා තියෙනවා. විශේෂයෙන් අපි බස්නාහිර පළාත ගත්තොත් 2500ක නිලධාරීන් අතිරික්ත ප්‍රමාණයක් බස්නාහිර පළාතේ ආරක්ෂාව සඳහා ඒ වගේම සාමය කඩ නොවන්නට සියලුම කටයුතු මේ වන විට සූදානම් කරලා තියෙනවා. මෙම සියලුම ආරක්ෂක කටයුතු සඳහා අපි මේ වන විට බුද්ධි නිලධාරීන් ඒ වගේම සිවිල් නිලධාරීන් මේ සෑම ස්ථානයක්ම ආවරණ පරිදි සමාජගත කරලා තියෙනවා. ඒ නිසා ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීම තමයි ශ්‍රී ලංකා පොලිසියේ මුඛ්‍ය පරමාර්ථය. වගේම අපි විශේෂයෙන් මහජනතාවගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඔබට යම්කිසි සැක කටයුතු පුද්ගලයෙක්, සැක කටයුතු පිරිසක්, සැක කටයුතු දේපලක්, අවිශ්වාසී වාහනයක් පිළිබඳ යම්කිසි තොරතුරක් ඔබට හැඟේ නම්, ඔබට සැකයක් මතුවේ නම්, ඔබ පමාන වී ඔබ ළඟ සිටින ළඟම පොලිස් නිලධාරියෙකුට හෝ එහෙම නැත්නම් පොලිස් ස්ථානයකට හෝ එහෙම නැත්නම් 119 එහෙම නැත්නම් 118 දුරකථන අංක හරහා ඔබට සම්බන්ධ වෙලා මෙම ආරක්ෂාව පිළිබඳ අපි ඉතාමත් තීව්‍ර ලෙස තහවුරු කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා.